මෙන්න මේ විදියට තමයි අපේ ගෙදර අලුත් අවුරුද්ද කිරීපුවේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ තියෙන්නේ මම හදපු අවුරුදු පහන. මම වීඩියෝ එක දාලා තියෙනවා ලබන අවුරුද්දේ මගේ යාළුවෝ හැමෝම මේ පහන හදන්න. ඉතින් අපේ ගෙදර අම්මා ලෙඩ වෙලා නිසා කෑම මුකුත් හැදුවේ නැහැ. කැවිලි වර්ග පැණි රස ගොඩක් කන්න හොඳත් නැති නිසා අපි පොඩ කෑම මේසෙට තියන්නයි බුද්ධ පූජාව තියන්නයි මේ වගේ පොඩි කැවිලි ටිකක් කඩෙන් අරගෙන ආවා. හැබැයි අපේ අම්මගේ පට්ට රස කිරිබත් එක නම් අම්මා කොච්චර අමාරු තිබුණත් හදලා තියුණා. ඉතින් මෙතන ආස්මි තියෙනවා, පැණිවල්ලු තියෙනවා, දොදොල් තියෙනවා, කේක් තියෙනවා, කොකිස් තියෙනවා, තලකැල්ලි තියෙනවා, මොන් කැවුම් තියෙනවා, කෙසෙල් ගෙඩි තියෙනවා. තව බිස්කටුත් තියෙනවා. ඔන්න ඔය වගේ තමයි අපේ පුංචි අවුරුදු මේසේ. මං ඇත්තටම නෙළුම් මල් ටිකක් හොයාගන්න ඉඳියේ ලස්සනට මේ මේසේ සරස ගන්න. ඇත්තටම මල් හොයාගන්න බැරි වුණා. ඉතින් අපි බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියලා බුදුන් වැඳලා ඊට පස්සේ ගණ දෙවියන්ට පූජාව තියලා ගණ දෙවියන්ටත් වැඳලා අපේ අවුරුද්ද ආරම්භ වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ගනුදෙනු කරේ. අම්මත් එක්ක තමයි ගනුදෙනු කරේ. ඊළඟට අපේ කුරුළු යාළුවන්ටයි ලේන් යාළුවන්ටයි යාළටත් අපි ආයුරුදු මෙන්න මේ විදිහට දුන්නා. තව ඊට පස්සේ කෙසෙල් ගෙඩි පළතුරුත් දුන්නා. මේ තියෙන්නේ මට ගනුදෙනු කරලා අම්මගෙන් හම්බ වුණ සල්ලි. ඊළඟට මම ගියේ සැලොන් එකට මගේ කොණ්ඩේ කලර් කරගන්න ඕන නිසා. ඉතින් මම කලින් සැලොන් එකට අපොයින්ට්මන්ට් එකක් දාලා තියුණා. ඉතින් මට ඒ නංගි එන්න කියලා කිව්වා මේ අවුරුදු දවසට පහුවදා. අවුරුදු දවසට පහුවදා නෙමෙයි නමයි. අවුරුදු දවසේ දවල් වෙද්දි. මේ දෙවනි දවසේ මම යනවා දැන් හස්බන්ඩ්ගේ ගමේ. ඉතින් කොළඹට ආස ළමයි ඉන්නවද මං වගේ. කොළඹ කොච්චර කාස්ට් එක වුණත් කොළඹට මං ගොඩක් ආදරෙයි. ඉතින් මෙන්න මේ විදිහට කොළඹ පාස් කරගෙන මම බස් එකේ ආවා. මම වෙන්දර හයිවේ යන්නේ. අද මම නෝමල් ආවේ. මොකද හයිවේ බස් නැති නිසා ළමයි අවුරුද්දට. කොළඹ ලස්සනයි ළමයි. මම කොළඹට හරිම ආදරෙයි. කොළඹත් පාස් කරගෙන ඔන්න ඔය විදිහට ගියා. ඊට පස්සේ මම ගමට ආවා. ඉතින් ඔන්න මගේ පොඩි නෑනා ඇවිල්ලා ඉඳියා. මාව එක්කගෙන යන්න. එයාලගේ ගෙදරට තමයි යන්නේ. හස්බන්ඩ්ගේ අම්මලාත් එයාලගේ ගෙදරට එනවා කිව්වා. ඒක නිසා ඉතින් එයාලගේ ගෙදරට යනවා. එයාලගේ ගෙදර කෑම ලෑස්ති කරලා තියෙනවා. පේනවනේ ඉතින් මොන පෙන්නන්නේ නැහැ. එයාව නම් ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ වල දැකලා තියෙනවා. බලන්නකෝ මේ කවුද කියලා. එයාගේ බව්ව යාළුවා. අඳුරනවද යා? අඳුරනවද? අඳුරනවද? නිකේ? හරි සුබ අලුත් අවුරුද්දක් ඔයාට හොඳේ. ඉතින් ඊළඟට රසම රස කෑම වේලක් කන්න හදන්නේ. රස කෑම ಜಾති ගොඩක් තිබුණා. බත් තිබුණා, අච්චාරු, එතකොට පරිප්පු, චිකන්, පොලොස් මාළුවක්, එතකොට හත් මාළුවක් තිබුණා, බටු මෝජු තිබුණා, කට්ලට් තිබුණා, පපඩම් තිබුණා, තව සොසේජ් ඩෙවල් එකක් තිබුණා. ඉතින් මං හොඳටම ඩයට් පැත්තකින් තියලා ඒ බඩ පිරෙන්නම බත් කෑවා. කෙල්ලයි කොල්ලයි දෙන්නම වෙනවා. අන්න ඔයාව එක්කෙනෙක් අහලා තිබුණා ඔයා ෂෝක් කියලා කිව්වා. එයා ෂෝක් තමයි පේනවනේ අද ජම්බු කඩාගෙන ආවිල්ලා. ජම්බු මල්ලා. මේ අප්‍රේල් 16 හස්බන්ඩ්ගේ ගමේ අවුරුදු උත්සවය. ඉතින් පේනවනේ අපි නොංචි කොලමත් නැටුවා. අවුරුදු උත්සවය ගොඩක් ලස්සනට තියුණා. ඉතින් මේ අවුරුදු උත්සවය ඉවර වෙලා රෑ සින්දු දාලා තිබුණා. ඉතින් ගමේ ඔක්කොමලත් එක්ක කෙල්ලෝ කොල්ලෝ ඔක්කොමලා වැඩිපුරම ඉන්නේ කෙල්ලෝ ටික ඔක්කොමලත් එක්ක අහල පහල අය අපි පැයක් විතර මෙතන ඩාන්ස් කරා. ඒක නම් ඇත්තටම ළමයි අවුරුදු තියෙන්නේ ගමේ නගරේ නෙමෙයි. මාඩ සතුටුයි හැමෝත් එක්කම මේ විදිහට විනෝද වෙලා සතුටින් ඉන්න ලැබෙච්ච එක.
ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන හස්බන්ඩ්ගේ ගම කියන්නේ මම ගොඩක් ආදරෙයි. ගමේ මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි. ඒ වගේම එයාලත් මට මාරම ආදරෙයි. මං හරි ආසයි එහෙ ගියාම ගමේ අයත් එක්ක ඉන්න. ඉතින් උදේ වරුවම දවසම අවුරුදු 20 ඉඳලා රෑ ඉතින් අවුරුදු 20 ඉවර කරලා මෙන්න මේ විදිහට ඇති වෙනකන් කට්ටියත් එක්ක ඩාන්ස් කරා. මේ ඉතින් ඊළඟ දවසේ උදේ හස්බන්ඩ්ගේ නැන්දගේ පුතයි එතකොට හස්බන්ඩ්ගේ අම්මයි අපි ගියා මගේ අම්මට අසනීප වෙලා ඉන්නකොට බාරයක් වෙලා තිබුණා මෙහි කෝවිලක්. එහෙ කෝවිලට මම බාර වුණා. ඉතින් මම ඒ බාරය ඔප්පු කරන්න ගියා. ඔන්න ඒ වගේ ලස්සන පැත්තක් තමයි ඒ කෝවිල තියෙන්නේ. මේ හරියේ වහින කාලෙට පොඩි දියඇලි වගේ වතුර පාරවල් තියෙනවා. මාරම ලස්සනයි මේ ටිකට. මම මාරම ආසයි. මම පයින් ඇවිදලා නැහැ. ඒත් මට ආසයි දවසක මෙහි පයින් ඇවිදින්න. මාරම ලස්සනයි. මාරම කූල් ළමයි. හැබැයි ඉතින් වහින කාලෙට මෙහි මාරු විදියට කූඩැල්ලෝ ඉන්නවා. මෙන්න තියෙනවා කෝවිල. ගොඩාක් ලොකු කෝවිලක් නෙමෙයි. හැබැයි හැමෝම කියනවා මේ පැත්තේ අය මේ කෝවිලේ හාස්කම් තියෙනවා කියලා. පත්තිනි මෑණියන්ගේ ප්‍රධාන කොටගෙන තමයි මේ කෝවිල තියෙන්නේ. ඉතින් මෙතන කෝවිල ගාව පොඩි පළතුරු කඩයක් තියෙනවා. ඒකෙන් මම පූජා වට්ටිය හදාගත්තා. පූජා වට්ටියට ලොකු ගාණක් ගියේ නෑ. 1400 ගාණක් වගේ ඔහොම ගාණක් ගියේ. ඉතින් පූජා වට්ටියත් අරගෙන නැන්දයි අම්මයි අපි තුන්දෙනා දැන් කෝවිල ඇතුළට යනවා. මෙන්න මේ වගේ තමයි කෝවිල තියෙන්නේ. ලස්සනයි පිරිසිදුයි. ගොඩාක් ලොකු කෝවිලක් නෙවෙයි. පූජාවත් තියලා ඉතින් මම දැන් යන්නේ අපේ ගෙදර. ගෙදර ගිහිල්ලා හවස් වෙලා මම අපේ අක්කලා ගෙදර ගියා. අක්කලා ගෙදර යන අතරමඟ තමයි මෙන්න මේ ස්වභාවික කතරු වංචිලාව තියෙන. මම හිතන්නේ මේක තියෙන්නේ ලංකාවේ මේ වගේ කතරු වංචිලා දෙකයි තියෙන්නේ. ඒ දෙකෙම 100%ක්ම ස්වභාවික විදිහට හදලා තියෙන්නේ මෙන්න මේ කතරු වංචිලාව. මේ කතරු වංචිලාව ළමයි අවුරුදු 35ක් 40ක් විතර ඉස්සෙල්ලටම හැම සිංහල අවුරුද්දකම මේ ස්ථානයේ හදනවා. ඉතින් මම කලිනුත් දැකලා තියෙනවා. හැබැයි කවදාවත් මම මේ කතරු වංචිලාව පැදලා නැහැ. මම අද මේ කතරු වංචිලාව පැද්දෙත් නැහැ. මට හැබැයි කිව්වා බර ප්‍රශ්නයක් නෑ. බර 100ක් බර තියෙන කෙනෙකුට උනත් මේ කතරු වංචිලාවට නගින්න පුළුවන් කියලා. මේක ගිනි කූරු, එතකොට පුවක්, කිතුල් නෙවෙයි මම හිතන්නේ පොල්. ඒ වගේ දේවල් භාවිත කරලා කලින් පාර මේ පාර නෙමෙයි. ඒක මෙතන මේක නිර්මාණය කරලා තියෙන ඒ අංකල් මට කියපු විදිහට ලංකාවේ මේ වගේ කතරු වංචිලා දෙකයිලු තියෙන්නේ. දෙකෙනුත් එක අනිත් කතරු වංචිලාව ලෑලි ගහලා හදන එකක්ලු. මේක ලෑලි සම්බන්ධ කරලා නැතුව ලණු කොහු ලණු සහ මේ පුවක් ගස් වලින් තමයි හදලා තියෙන්නේ. හරි නේද? වදින්න. කයි කියනවා කොහොමද? මට දැන් මේ වෙලාවේ කතරු වංචිලාවේ වර්තමාන නිර්මාණය මේ වෙලාව තියෙනවා. ආයිබෝන් පිළිගන්න ඔබතුමාව. ආයිබෝන්. දැනගන්න පුළුවන්ද කතරු වංචිලාව කොච්චර පන්නනවද කියලා පටන් අරගෙන? මේ කතරු වංචිලාව පටන් ගත්තේ මගේ පියා. පියා පටන් ගන්නකොට 80 දවසකින් මුල් භාගය වගේ තමයි මටත් දැන් අවුරුදු
58ක් වෙනවා. අපිත් අවුරුදු 12 වගේ මේ 15 වගේ කාලේ තමයි මේක ආරම්භ කළේ. ඒ කියන්නේ මගේ තාත්තයි අපේ තාත්තගේ නංගි පැතුරිත් කෙනා මගේ මාමයි දෙන්න තමයි මේක මුලින්ම ආරම්භ කළේ. ඒ ආරම්භ කරපේකදී දිගටම බැනගෙන තාත්තා නැති වෙලා දැන් වෙනවා 88 තාත්තා නැති වුණා. එදා ඉඳලම ඒක ඉදිරියට අපේ අම්මා කරගෙන ගියා. අම්මා කරගෙන ගියා ඉතින් අපි මේ අපේ මගයි මගේ පවුලේ පිටින් 5 දෙනෙක් ඉන්නවා. ඒ පිටින් 5 දෙනා එක්කෙනෙක් පොලිසිය නම මං කමාන්ඩෝගේ හිටියේ. ඒ අපි 5 දෙනාම බාලම එක්කෙනා ස්කීප් පිටියේ අනිත් එක්කෙනා දැන් ඉන්න ආගිරි සංවර්ධනාධිකාරිය. ඒ අනිත් බාලමල්ලි ඉන්නවා තව එක්කෙනෙක් හේලිස් එකේ. ඒ අපි කට්ටියම එකතු වෙලා මේකදී දිගටම කරගෙන ගියා නතර කරේ නැහැ. සමහරක් ඒක අම්මට අසනීප තිබිච්ච අවස්ථාවල මග ඇරුණා. අනිත් ඉතින් දැන්වත් දිගටම කරගෙන යනවා. ඒක මේ මට මතකයේ හැටියට නම් අවුරුදු 45ක් විතර වෙනවා දැන් මේකේ අතීතේ. 45කට වැඩි මිසක් අඩු නැහැ. ශක්තිමත් පවුලක එකමුතුවක් හැටින් තමයි මේ සතුරුන්චිලාව නිර්මාණය වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නේ මේ ගමේ ඉන්න සියලුම අතීතයේ අපි මේ වගේ පොඩි කාලේ දැන් වර්තමානයේ ඉන්න මේ පොඩි ළමයි සියලු දෙනාම මේකට අනුව දෙන්නද ලීය දෙන්නද වලහාරන්නද හැම කෙනෙකුටම මුළු ගමම මේකට උදව් කරනවා. ඔව් තාක්ෂණය අපි දෙනකොට ඒ පොඩි දරුවෝ වැඩි හිටියෝ සියලු දෙනාම ඇවිල්ලා මේක එකම ගමේම කට්ටිය කියලා. ඔව් මේක නිර්මාණය සිංහල අම්මලා ඔව් අපි බැඳලා අපි අලුත් අවුරුදු 14 පටන් ගන්න 14 ඉඳලා දවස් 7ක් එකතු කරලා බැඳලා අයගිරීමක් නැහැ. ඒක ඉන ඕනවම කෙනෙකුට නොමිලේ බැඳලා හතර වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ අපි 7 වෙනිදා අවසානයේ දේව දානයක් දෙනවා. අපි ගෙදර සකස් කරලා අනිත් කට්ටිය පතේ අපි ඉස්තරිතරාදී උදව් කරනවා. ඉතින් මෙයා කරලා සියලු දෙනාටම අපි දේව දානයක් ඔව් ඒක අපේ අම්මා බාර වෙනවා. මේ පස්සේ දෙවියන් බාර වෙලා ඔව් අතිරියන් බාර වෙලා එයා අපල දිනවා. එයා මේක දැන් මේ වලවල් හරන්න මේ ලීප කපන්න පටන් ගන්න ඉස්සෙල්ලා මෙතන බාර වෙනවා. බාර වෙලා ඉතින් වැඩ පටන් ගන්න එදාට 7 වෙනි දවසේ අපි මේකේ ඒ බාරේ උප්පු කරලා දේව දාන දීලා ඒක නවත්තන්න කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ඇතුව කරන නිර්මාණය. ඔව් එදා ඉඳලා මෙහෙම තමයි ඉතින්. එතකොට මාමි අපිට කියලා දුන්නා මේකේ මොනවාද භාවිතා කරලා තියෙන්නේ? මේකේ තියෙන්නේ තේරම අපි දේශීය තමයි ලණුයි ලී පමණයි. ඊට අමතරව අපි ඇන ගන්නවා ඉස්සර අතීතේ නම් ඇන පාවිච්චි කරේම නැහැ. වර්තමානයේ අර කාලය ඉක්මන් කරන්නයි ශක්තිමත් බව වැඩි කරන්නයි අපි ඇන පාවිච්චි කරන්නේ. එතකොට මේ මොනවාද මේ ලී වර්ග මම ඔය අපි ඇලක්ස්ටෝනියා කියලා කියනවා ඒක ගිනි කූරු කියලා කියනවා. ඒ ලීයයි පුවක් ගහයි විතරයි පාවිච්චි කරන්නේ. ඊට අමතරව මේ අදලා තියෙන මුක්කු වලට ඉතින් මේක මෙහෙමයි මේ අපි දැන් මේ කරු දෙකක් තුන හදන්නේ අපිට ගස් දෙකක් නැහැ. අපිට ගහක් හෝ දෙකක් තියෙනවා නම් මේ තව මේක අඩු කරන්න පුළුවන්. ඉතින් ඒ දෙක නැති හින්දා තමයි අපි මේ විදිහට මේ ලොකු කරු දෙකක් උඩ හිටවලා ඕකේ කියන්නේ මේකේ තියෙන රාත්‍රියේ තමයි කණු දෙක උඩ බැලන්ස් වෙන්න ඕනේ. හරි දශමෙට ලෙවල් වෙන්න ඕනේ. ඕක නොවුනොත් පදින ඔන්චිලා වමට දකුණට යනවා. එක පැත්තක් පාත් වුණොත් පදින අතරේ පාත පැත්තට යනවා. ඒක හරියට ලෙවල් කරලා දශමෙටම තියාගන්න ඕනේ. කරකෝ බලලා තියාගන්න ඕනේ. මේ වරේ නම් කිසිම වෙනසක් කරන එක වරෙම තිබ්බා. මේ සැරේ තමයි අපි මේ කියන්නේ හදන්න පටන් ගත්තට පස්සේ අඩුම කාලයකින් බෑ 44කින් උන්තිලා හදලා ඉවර කරා. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද? වෙනදට නම් ඉතින් ටිකක් බදිනවා තියෙනවා සතියක විතර පටන් ගන්නවා. හරියටම කරොත් පැය 40කින් බැලලා ඉවර කරා. මේ සැරේ එක කරා අපි. පැය 48න් බැලලා ඔය මේ නීතික සුද්ධ කරලා අර බොස් ගෙඩි හාරලා තිබුණේ. ඒ බොස් ගෙඩි අපි පරිගිය අවුරුද්ද ගත්ත ඒවා. ඒ ටික පොල් ගහක් හාරලා ගන්න. පොල් ගහ හොඳ මෝරපු පොල් ගහක් කල්පක්මත් පොල් ගහක් හාරලා ගන්න. සාමාන්‍යයෙන් බර කොච්චර වගේ ප්‍රමාණයකට මේක පදින්න පුළුවන් බර මෙහෙමයි. දැන් අපි කියමුකෝ එක පුද්ගලයෙක් කිලෝ 100යි කියලා 100 8ක් දාලා පදින්න පුළුවන්. ඒ කියන්නේ කිලෝ 100 8ක් උනත් දාලා පදින්න පුළුවන්. බය නැතුව පදින්න පුළුවන්. ඉස්සර ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මට බෑග්ග්‍රවුන්ඩ් එකේ ගහනවා ලස්සන කවි කියනවා. ඒ මාමා කොච්චර කාලෙ ඉඳන් කවි කියනවාද? දිගටම කවි කියනවා. මේ මාමා මෙහෙමයි. එයා මේ උන්තිලා බැන්දක් බදිනක හැම ගමනකම එනවා. ඒ වගේම පන්සලේ මේ සල්පිලක් තිබුණත් ඒ උත්සවයක් තිබුණත් එයා මේ තොරණක් තිබුණත් කවි කියන මාමා කෙනෙක්. ඔව්. එතකොට
දැන් දෙවියන්ගේ දානේ දීලා දෙවියන්ගේ දානේ දෙනකොට හවස මේ උන්චිලි ලියනවා. ඌඩුව ඔහම තියෙනවා. පදින උන්චිලි දෙකක් තුනක් විතර ලියන දාන්න නැතර ළමයි පදිනවා. ඊට පස්සේ ඔක මේක ගහලා ගැට ගහලා තියෙන ළමයින්ට පදින්න බැරි වෙනවා. පස්සේ ලියලා ඉන්න. බොහොම ස්තුතියි. කෙරුවන් සරයි. මොකද මේ YouTube channel ඔන්න ඉතින් මගේ අවුරුද්ද ඔන්න ඔය විදියට ඉවර වුණා. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. වගේම මේ සිංහල අවුරුද්දේ වචනයකින් හරි මගේ